දවසේ අපි ඇවිල්ලා ඉන්නේ බ්‍රේෂියා ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක අනුශාකාවට. මම දන්නවා කවුරුත් බ්‍රේෂියාවල දන්නා මූන්ලයිට් රෙස්ටොරන්ට් ආයතන කියන්නේ බ්‍රේෂියා වගේම ඉතාලිය පුරා ජනප්‍රිය ආපන ශාලාවක්. ඉතින් ඒ අලුත්ම ශාඛාව බ්‍රේෂියා චෙන්ත්‍රවල ආරම්භ කරා. ඉතින් මම හිතනවා කාර්ය බහුලත්වයත් එක්ක සුනිල් ශාන්ත ප්‍රනාන්දු මහත්මයා හම්බෙන්න බොහොම අමාරුයි. අද දවසේ අපිට හම්බුණා. ඉතින් ආයිබෝවන්. මොකද හිතෙන්නේ අලුත් ශාඛාව ගැන? ඇත්තටම ගොඩක් සන්තෝෂයි අලුත් ශාඛාව විවෘත කිරීම ගැන. මොකද අපි මව් ශාඛාවනේ රොන්කඩෙල්ලේ තියෙන්නේ. රෙස්ටොරන්ට් එක ලොකු එක. දැන් මේක අපි ඕපන් කරේ අපේ පාරිභෝගික ජනතාව ගොඩාක් ගැවසෙනවා. මේක ඉටු කරන්න තමයි මේ වගේ පොඩි ෂොප් එකක් ඕපන් කරේ. ඉතින් මම හිතන්නේ ගොඩක් කට්ටිය ඉල්ලීමකුත් තිබ්බා මේ චෙන්ටර් වලට ආපුවම කවුරු හරි හිතවතෙක් එක්කන් ආපුවම නිදහසේ කාලා බීලා යන්න පුළුවන් ලංකාවේ තැනත්. බීලා නේද? මොකද දැන් මේ දැන් චෙන්ටර් එකට ගොඩක් එනවා පිට ජාතික කට්ටියත් එනවා. ඒ කියන්නේ අපේ සහෘදය. එහෙන් තියෙන ප්‍රචාර කොහොමද? ප්‍රචාර ගොඩාක් අපිට හොඳයි. අපි මොන්ලයිට් කිව්වොත් දැන් ගොඩක් දෙනෙක් බෑනර් වෙලා තියෙන ගොඩක් දෙනෙක් දන්නවා. අපේ පිරිසුදු කෑම අපේ නිපොයිම පිරිසුදුකම මේ බාන්න ටේබල් ක්ලොත් දාලා මේ වගේ ක්වොලිටි එකම කරනවා. මම හිතන්නේ හැමෝටම ප්ලේන් ටිකක් බීලා ටී එකක් බීලා අපේ ඒ කියන්නේ ලංකාවේ විදිහටම ටී එකක් අපි හදලා තියෙනවා. ප්ලේන් ටික හදලා තියෙනවා. අපේ සෝටිස් වර්ග සියලුම දේ තියෙනවා. බලන්න අපේ මාළු පාන්ද බනිස්ද සෝටිස් වර්ග සියලුම දේ තියෙනවා. කේක් වර්ග තියෙනවා. අපේ ශ්‍රී ලංකන් කේක් වර්ග. මේ හැමෝටම එන්ජොයි වෙන්න පුළුවන්. ඇවිල්ලා කොක්ටේල් තියෙනවා. අපේ ඕනම කොක්ටේල් එකක් ඕන කෙනෙක්ට ඇවිල්ලා අපේ තරුණ ජවයට ඇවිල්ලා රස විඳින්න පුළුවන්. ඒ වගේ දැන් හදිස්සි අපි හිතමු අපි නිවසක පාටියක් තියෙනවා. නැත්තම් උත්සව අවස්ථාවකට මෙතෙන් ඇවිල්ලා මොන හරි ඕඩර් එකක් දෙන්න පුළුවන්ද? ඕඩර් දෙන්න පුළුවන්. අපි මෙතන මේ ඒ කියන්නේ ප්‍රධාන ශාඛාවට එන්නේ නැතුව මෙතන අපිට නම්බර් එකක් මෙතන නම්බර් එකක් තියෙනවා. ඕනනම් ගෙදර ඉඳන් කෝල් කරලා කියන්න පුළුවන්. අපි තව පැයකින් හරි එකමාරකින් හරි එනවා මේ වගේ දෙයක් අපේ ඕඩර් එකක් ලබා ගන්න. එනවා අපි ඕඩර් බාර ගන්නවා. අපි මෙතෙන්ට ඒගොල්ලන්ට මේ ගෙනවිත් ඒ සැපේම කරලා දෙනවා. ඊට අමතරව මේ කොහොමද දැන් තියෙන වටපිටාව මෙහි? දැන් තියෙන ප්‍රතිචාර හොඳටම හොඳයි. අපි දැන් දවස් මම හිතන්නේ අපි බොහොම සුළු කාලයක් මේ ඕපන් කරලා ගොඩක් හොඳ ප්‍රතිචාර දෙනවා. මම හිතන්නේ දැන් අපි චෙන්ටර් එකේ නිතරම ගැවසෙන නිසා අපි දකිනවා මෙහි තියෙන රාජ්‍ය ආයතන නිලධාරීන් පවා මෙතෙන්ද එනවා. ඒ කියන්නේ පොලිසියෙන් ගොඩක් එනවා. පොලිසිය මේක පිළිසුණු ගමට තමයි ඒක ඒ ප්‍රතිචාර එන්නේ. මේ හැබැයි පොලිසියනේ තියෙනවා. පොලිසිය නිතරම එන්නේ තේ එකක් බොන්න, ඒ කැෆේ එකක් බොන්න, කපුචිනෝ එකක් බොන්න අපේ දැන්ට තමයි. හොඳයි එහෙනම් ඉතින් අන්තිම වතාවට මොකද කියන්න තියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ට? වතාවට කියන්න තියෙන්නේ අපි තව ශාඛාවක් ආරම්භ කිරීමට පොඩි ඕගනයිස් එකක් කරගෙන යනවා. නමුත් ඒක අපි ඉදිරියට දෙනුම් දෙන්න පුළුවන් සියල්ලට අපේ මගේ පාරිභෝගිකයන්ට ඉදිරියට කොහෙද අපේ ශාඛාව ඉදිරියට වෙන්නේ කියලා. හොඳයි ඉතින් එහෙනම් සුබ පතනවා අලුත් ශාඛාවටත් මුල් අඩිතාලම තියන ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ බ්‍රේෂියා චෙන්ට්‍රෝ මූන්ලයිට් රෙස්ටොරන්ට් ආයතනයේ අනුශාඛාව මූන්ලයිට් බාර් එකට. ඉතින් එහෙනම් අලුත් දවසක අලුත් විදියට අලුත් තැනකින් අලුත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.